ඔන්න යාළුවනේ මම අද ටිකක් වෙනස් මාතෘකාවක් කතා කරන්න මගේ ගෙදර තියෙන තැන ඉඳලා ටිකක් ඊට උඩින් අපේ වත්තට ආවා. හරිද? මේ බලන්න හරි ලස්සන තැනක්. හරිද? ලස්සන ගස් තියෙනවා. ඔය කුරුල්ලෝ කෑ ගහන සද්ද ඇහෙනවා. හරිද? මේ පරිසරයේ ඉඳගෙන මම කියන්නම් මේ ඔයාලටත් අපි හැමෝටම වෙන කාරණාවක්. හරිද? මේක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හොඳද? දැන් අපි පොදු ප්‍රවාහනයනේ පාවිච්චි කරන්නේ. දැන් මම නම් පාවිච්චි කරන්නේ CTB සහ ප්‍රයිවට් බස් දෙකනේ. ඉතින් පොදු ප්‍රවාහනය කියලා කියන්නේ. ඒ දෙකේ යනකොට මේ බස් ගාස්තු දැන් අදාළ මුදලට දුන්නට පස්සේ ඒකේ බැලන්ස් එක ලැබෙන අවස්ථා බොහොම අඩු තත්වයක දැන් තියෙන්නේ. හරිද? දැන් මම උදාහරණයක් දැන් මම කොළඹ වැඩ කරන්නේ. එතකොට කොට්ටාව ඉඳලා රත්මලානට යන්න මම බස් එකට සල්ලි දෙනවා. හරිද? ඔය අතුරු පාරක යන්නේ. එතකොට මේ බස් එකේ ගාස්තුව තමයි රුපියල් 87. හරිද? දැන් රුපියල් 100ක් දුන්නාම මගෙන් අහනවා මාරු නැද්ද කියලා. හරිද? ඒක හරි අසාධාරණනේ. උදේම රුපියල් 100කුත් මාරු නැහැ කියන්නේ CTB බස් එකක තියෙන්න ඕනේ. CTB හෝ ප්‍රයිවට් බස් එකක ගමනාගමන කොමිෂන් සභාවේ පොඩි කාරණාවක් තියෙනවා. අපි හැමෝම දන්නවා කියලා හිතුවට ඒක දන්නේ නැහැ. සාමාන්‍ය කොන්දස්තරවරයෙක් අතේ තියෙන්න ඕනේ මාරු සල්ලි රුපියල් 850 ගාණක්. හරියට මට ගාණ මතක නැහැ. ඔන්න ඔහොම මුදලක් තියෙන්න ඕනේ. හරිද? දැන් ඒක නොතිබුණා කියලා ඒකට පලි නෑනේ අපි. එතකොට දැන් ඔන්න රුපියල් 100ක් දුන්නාම ගාණ රුපියල් 87යි. එතකොට මට රුපියල් 13ක් දෙන්න ඕනේ බැලන්ස් එක හරි. රුපියල් 3ක් මාරු සල්ලි නෑ කියමු. දැන් රුපියල් 2ක් 3ක් කියන්නේ පොඩි ගාණන්නේ හරි. ඒක කමන්නේ. හැබැයි රුපියල් 10 රුපියල් 13 මේක දෙන්න ඕනනේ. හැබැයි ඒක හම්බෙන්නේ නෑ. හරිද? ඒක අමතක වෙලා යනවා. දැන් මමත් ඉතින් බස් එකෙන් බැලගෙන මම කල්පනා කරා දැන් මට සමහර දවසට හම්බ වෙනවා සමහර දවසට හම්බෙන්නේ නැහැ. හරිද? මම කල්පනා කරා දැන් මේක මෙහෙම වෙන්න බෑනේ. දැන් නිකන් රුපියල් අපි කියමුකෝ 10 ගානේ කියලා. මේ විදිහට මිනිස්සු 100ක් අමතක වෙලා ගියොත් එහෙම 100 10ක් කියන්නේ රුපියල් 1000ක්. බලන්නකෝ. මේක අසාධාරණ. හරිද? ඔයාලටත් වෙලා ඇති. ඕක ඕන හැම වෙලාවෙම මේවා කරලා බලන්න. එහෙම වෙන්න පුළුවන්. හරිද? ඒක නිසා මම කියන්නේ මේක දැන් අර ඩයලොග් වල රුපියල් 99 කාඩ් තිබ්බ කාලයක් තිබ්බනේ. ඊටු රුපියල අපිට දෙන්නේ නැහැ. හරිද? හැබැයි මේ වගේ කාඩ් කීයක් ගියාද? ඒකේ ලොකු කැම්පේන් එකක් ගියා Facebook එකේ. අපි ඒක දෙමු කැන්සර් හොස්පිටල් එකට අනම්මනම් කියලා. හරිද? ද කැන්සර් හොස්පිටල් එකට දුන්න එකක් නෑ එහෙම. හොඳද? මම කියන්නේ ඔයාලටත් මේ එක්ස්පීරියන්ස් එක ඇති. පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. එතකොට මේ මනුස්සයා රුපියල් 1000ක් හම්බ කරගන්නවා. හරිද? එතකොට CTB එකේ දවසට මට මතකයි කුමාරවේල්ගම ප්‍රවාහන ඇමති කාලේ කිව්වා දවසට රුපියල් 200 මේ ලක්ෂ 200ක්. ඒ කියන්නේ කෝටි 2ක් හොරකම් කරනවා කියලා. හරිද? ඒ ටිකට් පොතේ ඒ හොරකම. එතකොට දැන් මේ මගීන්ට වෙන මේ අසාධාරණේ. මම මේ රුපියල් 13ට ගන්න කියනව නෙමෙයි. දැන් මෙහෙම නොකල යුතුයි. රුපියලක් වුණ හම්බ කරන්නේ හරිය අමාරුවේ ලංකාවේ මිනිස්සු. නේද? මං හිතන්නේ එකඟ වෙනවා ඇති. රුපියලක්වත් දැන් පඩියක් පඩියක් ලැබෙනවා ආයතනයකින්. එතකොට ඒක අපි හරි සීරු මාරුවට වියදම් කරන්න ඕනේ. එතකොට දැන් කෙනෙක් බලන්න රුපියල් 13 ගානේ රුපියල් 10 ගානකට රුපියල් 10 ගානේ සතියකට අඩු වෙනවා ලැබෙන්නේ නැතු වෙන රුපියල් 50ක්. හරිද? එතකොට මාසෙට සතියට රුපියල් 50ක් අඩු වෙනවා. රුපියල් 10 ගාන දවස් 5ට. හරිද? එතකොට ඒ වගේ මාසෙට දවස් 20ක් වැඩ කරන රුපියල් 200ක්. හරිද? හැබැයි දැන් අර කොන්දොස්තර ඒක සමහර වෙලාවට අතපසු වීම වෙනව ඇති. රුපියල් දෙකට පන්නන්න බෑ. හැබැයි සමහර වෙලාවට ඒක හිතාමතාම කරනවා කියලාත් මට හිතෙනවා. නේ? ප්‍රයිවට් වල නම් ඒක හිතාමතාම කරනවා. දැන් ඒ කට්ටිය කියනවා හරි මේ ඉස්සරහට මම බහිනකොට දෙන්නම් ඔහොම කියලා. දැන් අපි රුපියල් 7-8ට රුපියල් 5ට 10ට මෙහෙම යන්නේ නැහනේ. හැබැයි දවසෙට ඒ කට්ටිය මගීන් දවසට බස් එකට කීයක් නංගනවද? මගීන් 7-800කට වඩා නංගනවද? එතකොට මේකට යන ලාභය කොහොමද කියලා බලන්නකො. එහෙම කරන්න නරකයි. හැමෝම හම්බ කරනවා නම් විනයානුකූල රටක් හදනවා නම් හරියට බැලන්ස් එක දෙන්න වටිනවා. දැන් අපි රුපියල් 7ක් 8ක් අඩුවෙන් දෙන්නකෝ බලන්න ගණිත බලන්න. ගන්නවද නැහැ? රුපියල් 10ක් අඩුයි දෙන්න කියනවා. මම අනන්තවත් දැකලා තියෙනවා මේ අහිංසක ආච්චියම්මලා සීලා හැම හරි ගානට දන්නේ නැතුව හරි කොහොම හරි වෙනවා තියෙනවා. මම මේ අවස්ථාවල මම දීලා තිනවා මේ රුපියල් 10 මම දෙන්නම් මෙහෙමයි කියලා. හරිද? මෙන්න මේක මම මේක කියන්නේ ඔය කට්ටියත් කල්පනා කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලට මේ සිදුවීම වෙලා ඇති. මෙහෙම වුණොත් එහෙම අනිවාර්යයෙන් මේ වෙලාවට කතා කරන්න. දැන් මම කතා නොකර හිටියා. දැන් මම හිතුවා මේක මම කතා කරනවා කියලා. හරිද? ඔයාලටත් වෙලා ඇති. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දවසට කීයක් මේ කට්ටිය ওই විදිහට හම්බ කරගන්නවද කියලා. යන මුදල කීයද කියලා. හරියට බස් එක ඇත්තෙත් නෑ. දොරෙත් ඉන්නවා 50ක් 60ක්. මැදින් ඉස්සරහින් නම් ගම පස්සට යන්න කියනවා. පස්සෙන් නම් ගම ඉස්සරහට යන්න කියනවා.
මේ යාට මේ පොල් පටවනවා වගේ මේ මිනිස්සුන්ව හරියට මෙහෙම ලෝඩ් කරගන්න උවමනාවට තමයි ඒක කරන්නේ. හරිද? එතකොට අපි ඒ ඉස්සරහට පස්සටත් යනවා අන්තිමට අපි නියමිත මුදලට දුන්නාට පස්සේ ඒකේ බැලන්ස් එක සමහර අවස්ථාවල හම්බෙන්නේ නැහැ. රුපියල් 2-3 නම් හම්බෙන්නෙම නැහැ. බලන්නකෝ එතකොට මිනිස්සු 1000ක් විතර නැංගාම යාට දවසට කොන්දොස්තරට කීයක් හම්බෙනවද කියලා. ගාන කීයද කියලා බලන්නකෝ. නේ? ඒත් කමන්නේ. හැබැයි රුපියල් 10ක් වගේ ගානක් යනකොට නම් පොඩ්ඩක් හිතට අමාරුවක් එනවා. මොකද ඒක රුපියල් 10න් අපිට ගන්න පුළුවන් ටොපියක්වත් ගන්න බෑනේ. ඒක නෙමෙයි කාරණාව. එතකොට කවදාද මේව හැදෙන්නේ? නේ? දැන් මේක හදනවා කිව්වනේ. එතකොට මෙතන ඉඳලම හැදෙන්න ඕනේ කියලා තමයි මම කියන්නේ. නේද? ඔයාලටත් මේ වගේ දේවල් වෙලා ඇති. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මම මේ කියපු කාරණා. මම මේ බොහොම ස්වාභාවික පරිසරයක ලස්සන තැනක ඉඳගෙන කිව්වේ. ස්වාභාවික පරිසරයක ලස්සන තැනක ඉඳගෙන මහා හරි එපා වෙන අපිට වෙන අසාධාරණ පුංචි උනත් අසාධාරණයක් පිළිබඳව කතාවක්. හරිද? එහෙනම් යාළුවනේ ඔකටත් කල්පනා කරලා බලන්න. මම ඉතින් මේ වගේ පොඩි සමාජ කාරණා ගේනවා. මතකනේ අර 255 බස් එකක් එනකන් අපි ගොළු මණ්ඩපේ ඉන්නවා. ඒ බස් වල තියෙන ඒ කොන්දොස්තරලාගේ ඩ්‍රයිවර්ලාගේ තියෙන කල් ක්‍රියාව ගැන මම පෙන්නුවා. ඒකත් අපි ප්‍රේක්ෂකව ගොඩක් මේ වීවර්ස්ලා බලලා තිබ්බා. ඉතින් මේකටත් බලලා කමෙන්ට් එකක් දාන්න. මට හිතුණා මෙතෙන් ඩවටවස මේක අද කියන්න ඕනේ කියලා. හරිද? එහෙනම් මෙන්න මේ ලස්සන ගහයට ඉඳලා මම සමගන්න. ආයෙත් හම්බෙමු. බයි.